මේ වීඩියෝ එක බලන ඔයාට ජීවිතේ පළවෙනි වාහනය ගන්න හීනයක් ඇති. සමහර විට තියෙන වාහනේ විකුණලා දාලා අලුත් එකක් ගන්න එහෙම හීනයක් තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් අද බලමු මේ ආර්ථික ඇදවැටීමකට ලක් නොවි ආර්ථික ව්‍යසනයකට ලක් නොවි වාහනයක් ගන්නේ කොහොමද කියලා ඒක නඩත්තු කරගන්න පුළුවන් විදිහ සහ වාහනය සඳහා යොදවන මුදලත් හරවත්ව මේ යොදවන්නේ කොහොමද කියලා බලමු. මම ව්‍යාපාර කළමනාකරණ උපාධි ආධාරණ ශිෂ්‍යයෙක්. මම උත්සාහ කරන්නේ පොතපතේ තියෙන ඒ කරුණු ප්‍රායෝගික විදිහට මේ වීඩියෝ හරහා මිනිසුන්ගේ ජීවිත වැඩි දියුණු කරගන්න ඉදිරිපත් කරන්න තමයි මම උත්සාහ කරන්නේ. එහෙනම් මුලින්ම බලමු අපි දැන් මේ වාහනයක් ගන්න එක. වාහනයක් මිලදී ගත්තාම ඒ සඳහා ගියපු මුදල මම අර කලින් වීඩියෝ එකත් මේ කිව්වා මුදලේ මරණය සිද්ධ වෙන දෙයක් හා සමානයි තමයි මේ කාර් එකක් ගැනීම. මුදලේ මරණය සිද්ධ වීම දැන් වීඩියෝ එක වැටේ යොතනින් ඒකත් මේ බලන්න. ඒකේ තියන්නේ ඔබට සල්ලි නැත්තේ මේ නිසයි කියලා වීඩියෝ එකක් කරා. ඒකේ කියනවා වගේ මුදලේ මරණය සිද්ධ වෙන දෙයක් තමයි ඔය මේ ඒ කියන්නේ එතනින් එහාට මේ මුදල පවතින්නේ ක්‍රමක්‍රමයෙන් ඡය වෙන්න පටන් ගන්නවා. වාහනයක් මිලදී ගත්ත දවසේ ඉඳලා තවත් නඩත් වියදම් එක්ක තියෙන මුදලුත් තවත් ඔයාගේ වාහනේ වෙත ඇදිලා යනවා. ඉතින් ඒ විදිහට බොහෝ විට මේ වාහනය කියන්නේ ලයබිලිටි එකක්. ඒ කියන්නේ වගකීමක් බවට තමයි පත් වෙන්නේ. ඉතින් මේකෙන් මෙන්න මේ උවදුරෙන් ගැලවිලා වාහනයක් ගන්නකොට බුද්ධිමත් උපක්‍රමශීලීව අද ගන්න විදිය මම මේ කෙටි වීඩියෝ එකකින් අද මම කියන්නම්. මුලින්ම වාහනයක් ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්න ඔයා මෙන්න මේ දේ මේ මුලින්ම කරොත් බුද්ධිමත්ව වාහනය ගන්න පුළුවන්. මොකද්ද මේ දැන් ඔන්න වාහනයක් තියෙනවා මේක රුපියල් කෝටියක් 10 මිලියන් වෙනවා. මිලියන 10ක මුදලක් වෙනවා ශ්‍රී ලංකා මුදලින් ඔන්න කෝටියක වාහනේ. මේක දැන් මිලට ගන්න ඔයා ටික ධනය ගොඩනගාගෙන එකතු කරගෙන ඔන්න දැන් තියාගෙන එකවර සල්ලි දීලා මේ වාහනය මිලදී ගන්න හදනවා. දැන් ඔයාලට පුළුවන් මේ රුපියල් කෝටියක මුදල මේ 10 මිලියන් කියන මුදල එකපාර ෂේ වෙලා තවත් ඔයාලට දැන් කෝටිය දීලා ගත්තට ඒකට රක්ෂණ ගාස්තු ආදායම් බලපත්‍ර ඉන්ධන ඒ දේවල් ඔක්කොම බලනකොට තවත් වියදම් වෙනවා ඇරෙන්න මේක දැන් මේ උපක්‍රමශීලීව මෙන්න මේ විදිහ වැඩක් කරන්න පුළුවන්. දැන් ඔන්න ඔයා ගාව රුපියල් කෝටියක මුදලක් තියෙනවා. දැන් ඔයා වාහනය ගන්න ලෑස්ති. දැන් ඔයා මෙහෙම කරනවා. ඔයා බලලා ලීසින් කම්පැනි එකකින් ගෙවාගෙන යන්න පුළුවන් විදිහට ලක්ෂ 20ක විතර මුදලක් දාලා වාහනේ මොන ලක්ෂ 20ක් දාලා ලක්ෂ 80ක් ෆිනෑන්ස්. ওই විදිහට දාලා ලක්ෂ 80ක් දැන් ඔන්න ෆිනෑන්ස් එක ගත්තා. ඒ විදිහට ලක්ෂ 20ක් ගෙවලා මේක වාරික විදිහට ගෙවාගෙන යන්න විදිහට හදාගෙන ඔන්න මේ වාහනේ මිලට ගත්තා. දැන් ඔයා වාහනේ ගන්නවා කියලා හිතාගෙන හිටපු මේ රුපියල් කෝටියෙන් ලක්ෂ 80ක් ඔයාලට දැන් අතේ ඉතුරු වෙලා තියෙනවා. දැන් මේ බලන්න දැන් ඔයාලට හිතේ මේ මොනවද කියන්නේ? මේක මේ සල්ලි අතේ තියෙදි තව පොලිස් ගෙවන්න වෙලා ෆිනෑන්ස් එකට ඒ විදිහටයි කරගන්නේ මේ 80 දීලා මේක මෝඩ වැඩක් කියලා හිතේ. නමුත් මේ බලන්න මෙන්න මේ විදිහ වැඩක් කරොත් එහෙම. දැන් ඔන්න මේ ලක්ෂ 80 අරගෙන ගිහිල්ලා ඔයා පටන් ගන්නවා එක්කෝ ව්‍යාපාරයක්. මොකක් හරි සාමාන්‍යයෙන් සැලකිය යුතු ලාභයක් ලැබෙන ව්‍යාපාරයක් පටන් ගන්නවා. එහෙමත් නැත්නම් මේකෙන් ස්ථාවර තැන්පතුවක් දානවා. එහෙම නැත්නම් වෙන මොකක් හරි ඕනෑ තරම් ආයෝජන ක්‍රම තියෙනවා. ඒ ක්‍රමයක ආයෝජනය කරලා ප්‍රතිලාභයක් ගන්නවා. මේ විදිහට ආයෝජනය කරලා ගන්න ප්‍රතිලාභයෙන් අර මේ කාර් එකට එන ෆිනෑන්ස් වාරිකය මේ මාසික වාරිකයක් ගෙවලා තව ගාණක් ඉතුරු කරගන්න පුළුවන් නම් තවත් ඔයාලට ලොකු ජයග්‍රහණයක්. එහෙම නැතුව දැන් ඔන්න ඔයාලට මේ ආයෝජන කරපු ආයෝජනයෙන් එන්නේ මුදල වාරිකෙන් මේ ගෙවන්න තියෙන ඒ වාහනේට ගෙවන්න තියෙන වාරිකෙන් 3න් 2ක් විතර තමයි එන්නේ. ඉතුරු එක ඔයාලට දැන් අතින් ගෙවන්න වෙලා. ඒ වුණත් ඔයාලට ලාභයි. ඔයා දැන් මොකද කරන්නේ? දැන් අපි හිතමුකෝ හරි අඩු විදිහට හිතමුකෝ. දැන් ඔන්න 3න් 2ක් තමයි ලැබෙන්නේ. ඉතුරු එක දාලා තමයි ඔයාලට ගෙවන්න ඕනේ. මේ විදිහට ඔයා ගෙවාගෙන යද්දී ඔයා ව්‍යාපාරික ආයෝජනය කරලා තියෙනවා නම් ඒ ව්‍යාපාරයෙන් ටික ගොඩනගෙනකොට මේ රක්ෂණ වාරිකයේ වගේ දෙගුණයක් ගෙවන්න පුළුවන් මට්ටමට කවදා හරි ව්‍යාපාරය ගොඩනගෙන්න පුළුවන්. එහෙම නැත්නම් ස්ථාවර තැන්පතුවක් දාලා ඔයා මේ මුදල ඔන්න ගෙවාගෙන යනවා. ඔය විදිහට කරගෙන ගියත් ඔයාට අර ලක්ෂ 80ම මෙහෙන් පිටින්ම ඉතුරු වෙලා තමයි අර ලැබෙන පොලියෙන් තමයි ඔය වාහනේට ගෙවාගෙන යන්නේ. මේ විදිහට බුද්ධිමත් මේ ගන්න වාහනේ ගන්න ඉතුරු වෙච්ච ධනය ඔයා මේ ලක්ෂ 20ක මුදලක් විතර වාහනේ වෙනුවෙන් කැප කරලා ඉතුරු මුදල අරගෙන වරලා ආයෝජනයක් කරගෙන ඒ හරහා මුදලත් රැකගෙන වාහනෙත් අරගෙන ওই විදිහට බහුකාර්ය විදිහට මුදල යොදව ගන්න පුළුවන්. ඔබට ඔබගේ මුදල කැමති විදිහට මේ පාවිච්චි කරගන්න පුළුවන්. ඒකේ ඇති ගැටලුවක් නැහැ. තමන්ගේ අයිතියක් ඒක ඒ විදිහට පාවිච්චි කරන්න පුළුවන්. නමුත් මේ විදිහේ මම යෝජනා කරපු විදිහට උපක්‍රමශීලීව මේ කෝටියක මුදල පාවිච්චි කරොත් එහෙම ඔයාලට මුදලත් බේරගෙන වාහනෙත් අරගෙන සමහර විට
ඒ වාහනේ පස්සේ විකුණනකොට ඔයාට මුදල ඩබල් වෙලා තව ඒකේ ව්‍යාපාරිකුත් ගොඩ නැගිලා අර මේ වාහනේට යන නඩත්තු වියදම් මේ වින්දන වියදම් ඒවත් ගෙවා ගන්න පුළුවන් මට්ටමට මුදල් උපයාගෙන ඒ විදිහට කරගන්න පුළුවන්. ඒ හින්දා කෝටියක මුදල එහෙම් පිටින්ම දීලා වාහනේ අරගෙන එදා ඉඳලා තවත් කෝටියට තවත් මේෂය වෙන්න මුදල් වියදම් වෙන විදිහට කරගන්න නැතුව මේ විදිහට උපක්‍රමශීලීව වාහනයක් මිලට ගන්න පුළුවන්. මම හිතනවා අද මේ අදහස වැදගත් වෙන්න ඇති වැදගත් වෙයි කියලා. නැවතත් මේ වගේ රසවත් වීඩියෝ එකකින් හමු වෙමු.